දැන් දෙන්නෙක් අතර වලියක් කරනවා බලන්න බුණා. අනේ කපන ගමන් තියෙන්නේ ඒකකුත් රස විඳින ගමන් දැන්. අතිකඳ වෙහෙර මළුවේ මන් හැදුවේ දුකට රතුරන්. දිහුත්තු මේකට කියන්නේ බිරියානි මේ මිශ්‍රණේ නේ. චිකන් එක හැදී අපේ කොල්ලෙක් හිලාවේ මල කඩ ඉන්නවා. මම කියන්නේ මම කණ්ඩ විතරයි ඉන්නේ. මෙහෙම ඇදගෙන යනවා. පොඩ්ඩක් ඉඳපන් මේ කෝච්චියක් නෙවෙයි. මොඩේක් බංගුණා. හෙලෝ ගයිස් කොහමද අලුත් vlog එකකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කරන්න යන වෙනස්ම වැඩක් අද අපි යුනිවර්සිටි එකේ අපේ බෝඩි මේ කොල්ලෝ ටිකත් එක්ක පළවෙනි වතාවටම හදන්න යන්නේ කෑමක් හදන්න යන්නේ. ඉතින් මෙච්චර කල් කඩෙන් කාලා ඇති වෙලා තියෙන දැන් අද බිරියානි එකක් හදන්න තමයි යන්නේ. අපේ එකෙක්වත් මීට කලින් හදලා නැහැ මොකක්වත් කෑමක්වත්. දැන් ඉතින් අද බිරියානියක් හදලා රහ බලන්න යන්නේ. අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. හොදා මාරෙන් කොම්බ හුට්ට කරලා හොදන්නේ කොහොමද? දැන් දෙන්නෙක් අතර වලියක් කරනවා බලන්න බුණා. එපා එපා. සුද්ධ කරලා හොදන්නේ සුද්ධ කරලා මොකක්ද ලේසි. කාලේ එහෙමද කරන්නේ? සුද්ධ කරලාද හොදන්නේ හොදා සුද්ධ. සාමාන්‍ය කෑම වල තියෙන ප්‍රෝටීන් යනවා බා. මොනවද? එහෙම යනවා බා. දැන් නම් ගයිස් මේ චිකන් එක කපන ගමන් තියෙන්නේ අපේ නවීන් කොල්ලා තමයි චිකන් එක කපන්නේ. අලුත්ම විදියකට කපන්නේ චිකන් එක. ඒ ඇස්සේ දැන් ලුණු සුද්ධ කරනවා අපේ නිදුල එක ජනිත් ලුණු සුද්ධ කරන අලුත්ම විදිය. නිදුල නම් දන්නේ නැහැ මම සුද්ධ කරන්න. මම දන්නේ නැද්ද හරියට? මම සුද්ධ කරන්නේ මම හොඳට. චිකන් එක දැන් කපලා ඉවරයි. දැන් හොදගෙන එන්න ගියා අරකට. ඉතින් අපි චිකන් එකට මොනවද මම දාන්නේ? ලුණුනේ ලුණු ටිකක් දාගත්තා. දැන් අපි මේ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ඔක්කොම ගෙනල්ලා තියෙනවා. ක්ලෝරයිඩ් දාගත්තා. නිල්ජරීය සෝඩියම් ක්ලෝරයිඩ් ටිකක් දාගමු. ඊපස්සේ ඒත් එක්කම කහ දාගන්නවා. එළවලු ටිකක් දැන් කපන්න යන්නේ කොල්ලෙක් ඇවිල්ලා. කපන්න ලැහැත්ති දැන් ඔක්කොම. අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ඔක්කොම ගෙනාවා අපි ගිහලා පොල් තෙල් තියෙනවා, හාල් තියෙනවා. මේ ගෙනල්ලා තියෙන්නේ ඔක්කොම. මේ වලට පේනවද රූප කපන විදිය මෙහෙම කපන්නේ. ඔය මොනවද? සැර මට්ටම කොහමද? සැර මට්ටම අධිකම සැර වැඩි පරිම සැර. දැන් ඔය චිකන් එක මොකද්ද බං ඔය කරන්නේ? චිකන් එක ඔක්කොම මික්ස් කරලා මැරිනේට් කරගන්නවා. මැරිනේට් කරලා අපි ටික වෙලාවක් මේක තියන්න ඕනේ. ගෑනුප්පුවෙන් අනලා හරියන් තියන්න. මේ තමයි අපේ අන්නුබට ගෑරු බෝඩි මේ ඉන්න කුක් විදියට නගන්නේ නවීන් සර් චෙෆ් නවීන් නවීන්. ඉතින් ඔක්කොම මොනවාද බං ඔකට දාගත්තේ? ලුණු කුඩුයි ලුණු දැම්මා, මිරිස් දැම්මා, ගම්මිරිස් තියන්නේ අපි ගාව. ලුණු පහ කුඩු දැම්මා, ඊට පස්සේ පහ කුඩු දැම්මා. බිරියානි මසාලා එක ඒක පස්සේ දාන්න. ඒක පස්සේ දාන්න. දැන් ඉතින් මේ අරගම තියෙන්නේ. මේ කොල්ලා ලුණු ටික කපාගෙන යනවා. අපි දැන් තෙල් එක දාගන්න තමයි යන්නේ මේකට. තව දාන්න. නෑනේ දාන්න. තව. ඉතින් අපේ කෑම එක හැදෙනකන් කොල්ලා මේකක් එහෙම හදලා ටේටියක් බොන්න යන්න අපි. එකක් ගහන ගමන් කෑම එක හදලා අන්න තමයි යන්නේ. ජස්ස මූදාම බෝඩි මේ හොඳටම තේ හදන එක. රසටම තේ එක තමයි පුඩි. ඒකකුත් රස විඳින ගමන් දැන් ඉතින් ඉරාවටම මරු සුවඳක් එනවා නේ මසා. සුවඳයි ඈ. කුක්ගේ වැඩ තමයි. මේ ලුණු ටික දාන්න යන්නේ. කපාගත්තු ලුණු ටික. තක්කාලි ගෙඩියකුත් අපි කපාගෙන තියෙනවා. ඒක දැම්ම දාන්නේ නැද්ද? ඒක දැම්ම දාන්නේ. මම කලවම් කරනවා. සුවඳ නම් මාර සුවඳක් එන්නේ. අපිට ඉතින් හොට් ප්ලේට් ගෑස් කුකර් අරෝමේව නැහැ. ඔක්කොම රයිස් කුකර් එකකින්ම හදන තනිකර බිරියානි එකක් තමයි හදන්න යන්නේ. වෙනස්ම විදියකට. ඒ ලුණු දාන දිහා පෙන්නම් බලන්න. ලුණු දාන දිහා. ඒත් එකම දැන් මොනවද දාන්න යන්නේ?
කහකුඩු දාන්න යන්නේ. කහ පාටට කහකුඩු වැඩි දැම්මොත් මොකද වෙන්නේ? කහ රහ ගන්නවා මචං. කහ රහ. ඒකට කන්න බෑ. කහකුරුල්ල. චේතිය වගේ. තුන පහ කුඩු ටිකකුත් ඒ තෙල් ටික පොඩ්ඩක් වලක් හදන්න. මේක බැදෙන්න ඕන. මොකද තෙල් ටික වලක් හදන්න ඕනද මචං? බැදෙන්න ඕන බං හොඳට තෙල් ටික. පුළුවන් නම් ඔයා කැම් එකට දෙන්න මේකේ සුවඳ. ඔව් බං. පට්ට සුවඳක් නෙන්නේ. මේ මිශ්‍රණේ මාර සුවඳක් එන්නේ. සුවඳ ගන්න සුවඳ දැනෙනවා මචං. චිකන් ටික දාන්න යන්න. දැන් චිකන් ටිකත් මේ මිශ්‍රණයට මේක දාලා තියන්නේ අද කොල්ලන්ට සුවඳ. වතුර ටික දාන්න ඕනේ නේද? මේක පොඩ්ඩක් දැන් මෙහෙම තෙලෙන්ම බැදෙන්න ඕනේ. අපි දැන් මේක මේ විදිහට ටිකක් වෙලා විනාඩි 15ක් 20ක් වගේ තියන්න ඕනේ. ගන්න ඕන. හා. එතකොට චිකන් එක ගන්නට මේ හැදිලා එන්නේ. ඊට පස්සේ අපි තමයි හාල් ටික දාන්නේ. නයිස්. 15 වගේ විතර හම්බෙමු. ගයිස් අපි දැන් මේ රෑ පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තේ කෙල් ගහක් තියෙනවද කියලා බලන්න. බිරියානි එක කෙල් කොලයකට දාලා වෙනස් විදිහකට කන්න තමයි බැලුවේ. ඉතින් අපි මෙහෙම යන අතරේ අපිට හම්බුණා කෙල් ගහක් ඉස්සරහා තියෙනවා. මේ කෙල් ලොකු ගහක් තියෙනවා. ඉතින් මේ ගහෙන් කපා ගන්න පුළුවන්. කොල්ල දෙන්න කපන්න යන්නේ බ්ලේඩ් එකක් තිබ්බේ 30කුත් නැහැ. ෂේප් එකේ කපලා අරයි යන්න තමයි යන්නේ. හොඳ එකක් බලපන් දල්ලු එකක් කරේ. ඒ බලන්නේ නැහැ සර්පේ උඳිනවා. කවුද එනවා මචං? ඔයලා නෑනේ කියලා ගත්තා කපලා කරන්නේ. මේක උක හොඳයි වගේ. උඩ නැත්තා. නා කපන්න. දෙවිතලයක් ගෙනාවේ අදිසියට. නයිස්. කියලා තු හොයන්න ඉතින් පොඩ්ඩක් දුර ඇවිදින්න වුණා. මේ පැත්තේ කොළඹ පැත්තේ ලොකුවට කෙල් ගස් එහෙමත් නැති හින්දා. හැබැයි අන්තිමේදී හොයාගත්තා. අපි බලමු. දැන් අපි මේවා හොයාගෙන යන අතරේ අර කට්ටිය හදන නැති. බලමු අපි කොහොමද මොකද වෙන්නේ කියලා. දැන් බිරියානිය දැන් අපේ මොකද්ද මචං මේකට කියන්නේ බිරියානි මේ මිශ්‍රණේ නේ? චිකන් එක හැදීගෙන එනවා. චිකන් එක දැන් මොනවද බිරියානි මසාලා එකනේ? මසාලා එක. බිරියානි මසාලා එක අපි චුට්ටක් දාගමු. ඕකම දාන්න නැහැ නේ. මේකම දාලා මේ මචං මේකම මේ චුට් ටික බත් එකට දාමු. දැනට පොඩ්ඩක් දාගමු මේකට. මේකේ තියෙනවා මචං අර ඕන ස්පයිසස් ඔක්කොම වගේ. ඕනේ. බේ ලීව්ස් එහෙම පේන්න තියෙනවා. පොඩ්ඩක් දාගමු. මේ අතරේ අපේ කොල්ලෙක් හිනාවේ මල කඩ කඩ ඉන්නවා. මම කියන්නේ කණ්ඩ විතරයි ඉන්නේ. ලැජ්ජාවට ඒවයි මොකද ගන්න. හැබැයි කෙහෙල්ලත් කපන්න ආවේ ඌ තමයි හොඳ එක. ඉතින් අපි දැන් මේකට වතුර දාන්න යන්නේ. ටයිම් එක හරි වතුර දාන්න. වතුර ටිකක් දාලා චුට්ටක් වෙන්න දාගන්නවා. ඕනේ. වතුර වැඩි වුණොත් පොඩ්ඩක් අවුල්. එல்லாம் හොඳට කලවම් කරගන්නවා අපි මේක. හොඳ පාටක් තියෙනවා. පාටත් හොඳයි සුවඳත් හොඳයි. පාටක් තියෙනවා. හොඳ සුවඳක් තියෙනවා. රසත් හොඳ ඇති කියලා හිතනවා. අපිට තියෙන එකම භාජනයයි රයිස් කුකර් එකෙන් තමයි මේක ගහන්නේ. විතරයි. ඉතින් අපි මේක මෙහෙම ටිකක් වෙලා ආයේ තියලා තියෙනවා. අහලා අර හැත පෙන්න දිනවා කියන්නේ මචං. එහෙම තියමු. දැන් මේක හැදීගෙන ඉවිල්ලා ඉවරයි. ඒක බලමු ලුණු එහෙම කොහොමද කියලා. ලුණු බලමු. ලුණු තව චූට්ටක් මදි මචං. කොහොමද තව චූට්ටක් දීපන්? දීපන් මල් ලුණු බලන්න. තොපේ ලුණු බලනකොට හරියන්නේ නැහැ. මට ලුණු මදි. මේ ලුණු බලන්න එනවා. අඩෝ ලුණු නම් තව චූට්ටයි ඕනේ බා. කොට බලන්න. ඒක හරියනවා. චූට්ටයි නේ මචං. ඇතිද? තව ටිකක් දාපන්. ඒ තුන. ලබන් ඕකම. රහයි ඈ. පට්ට රහයි. ලුණු චූට්ටයි මදි. පොඩ්ඩක් දාමු වැඩි දාන්න. ඒ තැපිත් වගේ බං. ඇති යකෝ. බත් එකට කොහොමද තව දාන්නේ? ඕනේ. ටිකක් වේලියකින් පොඩ්ඩක් අපි බාගමු බං නැත්තම් මේ කන්න මොකුත් නැහැ නේද? ඕනේ. දැන් හදන ගමන් තියෙන්නේ හොඳට. දැන් අපි මේකට මේකෙන් හොදි ටිකක් දාගන්න යන්නේ මේකටම. මොකද ඇයි බං මේ හොදි දාන්නේ? පිට මචං මේක කන්න වෙන මොකුත් නැහැ චිලි පේස්ට් කරුණා.
ඒකට අපි මේ භාජනයටම හොදි ටිකක් අයින් ගොඩක් අයින් කරගන්න. කරගන්න ඕනේ. ගොඩක් ගන්නත් බෑ නැත්තම් එතකොට බත් එක කරගන්න තියෙනවා. බත් එකට දාන්න නැති වෙනවා. දුම දාගෙන වලට පේනවා ඇති. කියනවා කරගන්න ඕනේ තව ලුණු පොඩ්ඩක්. මොකද මේ හා. බත් එක ඉදෙන්න ඕන නිසා බත් එක ඕකටම දාගන්නේ. බත් එක මේකට දාන්න. ජිම් මුට්ටි. ඔව්. මුට්ටි. මතෝ ටිකුත් එක්කම හාල් ටිකත් මේකටම දාගත්තා. ඉතින් අපි දැන් වහලා තියෙනවා. හා? ඔව් මචං. මෙහෙම තියලා අපි ටික වෙලාවක් තියනවා බත් එක ඉදෙනකම්. ඉතින් බලමු අපි දුන්නාන් පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් guys අපි දැන් කෑම එක හැදෙනකම් කොල්ලෝ ටිකත් එක්ක සින්දුවක් කියන්න තමයි යන්නේ. ගිටාර් ප්ලේ කරන කෙනෙක් ඉන්නවා ඉතින් අපේ. කොල්ලෝ ටික සින්දුවක් කියන්න යන්නේ. අතිකඳ වෙහෙර මනුවේ මන් හැරුවේ දුකට රතුරන් අතිකඳ වෙහෙර මනුවේ මන් හැරුවේ දුකට රතුරන් කාලය මතකද අතීත මතක අරන් ඔබ ගිය දුරක තරම වැව පාමුලේ ඉඳගෙන මං අඬුවේ දුකට රන්දරන් තුගල වෙහෙර වදින කලලිය තුගල වෙහෙර වදින කලලිය තුගල කඳ මෙහෙර මළුවේ මං ඇඬුවේ දුකට රතුන් කරන් අපි හදලා ඉවරයි guys දැන් මේ වලට පේනවා ඇති බිරියානි එකේ නයිස් පාටක් තියෙනවා නයිස් එකට හදලා තියෙන්නේ ගොඩක්ම වැඩ කරේ අපේ කුක් නවීන් කුක් සෙට් එකේ ඉන්නවා මෙතන අම්මා කොල්ලෝ ටික කන්න බලාගෙන ඉන්නේ දැන් රස පාටට තියෙනවා වලට පේනවා ඇති චිකන් අරවලා තියෙනවා නයිස්ම බිරියානි එකක් හදලා තියෙනවා අපි බලමු කන්න තමයි අපි ඊළඟට යන්නේ අපි බලමු කොහොමද රහ කියලා try කරලා guys වාට පේන්නේ නැද්ද මේ කිහල කොළ ටිකක් ගන්න තියෙන්නේ අපි දැන් මේක පොඩක් රත් කරලා එහෙම ගන්න යන්නේ මේ කිහල කොලේ හදන්න යන්නේ මේකට බිරියානි ටික දාලා සයිවර් සීන් එකක් දාන්න යන්නේ සයිවර් සීන් එකක් දාන්න යන්නේ එතන තියාගෙන කවුද මේ අවුලන්නේ ඇන්දෙන් ගනි අන්නසි ගෙඩිය කුට්ටා රිමෝට් එක කතාවේ ඔය ඇති ඔය විදිහට තමයි අද අපේ වැඩේ ඉවර වුණේ අද vlog එක. ඉතින් ආයෙත් මේ වගේ vlog එකකින් ළඟදීම හම්බෙමු. ජය වේවා.